අපි එක් වැවිලි සම්බන්ධයෙන් අපි ඉතිහාසයේ හිටපු තැන කොතනද? අපිට අද වෙලා තියෙන තත්ත්වය මොකක්ද? අපේ ඉදිරි ඉලක්කය මොකක්ද නව රජයේ? අපි ඒ ඉලක්කය සපුර ගන්න අපි යන්න හදන ගමන මොකක්ද කියන එක කෙටියෙන් උනත් කතා කරන්න. මම කැමැති වැඩිපුර කතා කරන්න මොකද මේ වෙලාවේ රටේ ටිකක් ආන්දෝලනට ලක් වෙලා තියෙනවා පොල් වගාව සම්බන්ධයෙන්. පොල් සම්බන්ධයෙන්. එඳ අපේ පොල් සම්බන්ධ ඉතිහාසයේ බොහොම ඈතට තියෙන එකක්. ලෝකේ ගත්තම පොල් කර්මාන්තේ අපි බොහොම උඩින් හිටියා ලෝකෙක මොහොතක. පොල් ගත්තත්, තේ ගත්තත්, රබර් ගත්තත් අපි උඩින් තමයි හිටියේ. නමුත් දැන් අපි හැම ශේෂ්ඨකම යටට වැටිලා තියෙනවා. ඉතින් ඒකට බලපෑවා පහුගිය කාලේ ওই දේශගුණික හේතු කියන එකම නෙවෙයි බලපෑම. එක් රටක් ඉහළට යන්නත්, තවත් රටක් පහළට යන්නත් සැලසුම් වල වැරදිලා ඇති. කොතන හෝ වැරදීමක් වෙලා තියෙනවා. සැලසුම් වල වැරදිලා ඇති. ප්‍රතිපත්ති තීන්දුව හරියට ගන්න නැතුව ඇති. අපිට පේන එකේදී ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ එවැනි කාරණා තියෙන්නේ. දේශපාලනය හරියට මෙහෙව්වේ නැතුණාම මේක කරගන්න බෑ. මේ අමාත්‍යංශ බාරගත්තට පස්සේ අපිට දැනෙන කාරණයක් තියෙනවා. දක්ෂ නිලධාරීන් ඉන්නවා. හොඳ විෂය අවබෝධය තියෙන කට්ටිය ඉන්නවා. උවමනාවක් තියෙනවා. හැබැයි හොඳ ප්‍රතිපත්තියක් සැලැස්මක් හදලා හරි මෙහෙයුමක් ආවොත් මේ ශේෂ්ත්‍ර උඩට ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අද පොල් අපි ඉතිහාසය අපි ඉගෙන ගන්නකොට තේ පොල් රබර් කියලා තමයි කිව්වේ ප්‍රධාන අපනයන ආදායම් ලැබෙන ඒවා. අද රටෙත් පොල් කන්නේ නැහැ. ඒක මේ ආණ්ඩුවේම වරදක් කියලා මම හිතනවා ජනතාව තේරුම් ගන්න නැහැ කියලා. මොකද අපිට මාස 3ක් ඇතුළත පොල් පළදාව ශනිකව වැඩි කරන්න පුළුවන් කමක් නැහැ. ගායන්ත කරුණාතිලක ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ වසර 5ක් පොහොර දාලා නැත්තම් පොහොර අර්බුදයක් ආවනම් පොල් ගහකට පොහොර ටිකක් දැම්මොත් සාමාන්‍යයෙන් ඒක ප්‍රතිඵලයක් එන්න නම් අවුරුදු එකමාරක්වත් යනවා. එඳා අද පොහොර දැම්මා කියලා මාස 3න් පොල් කඩන්න පුළුවන් කමක් නැහැ. අපි කනගාටු වෙනවා ජනතාව මේ තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන්. ඒස අද අපිට වෙලා තියෙනවා පිටරටට පොල් අපනයනය කරපු රටක් අද අපිට පොල් ආනයනය කරන්න තීන්දුව අරගන්න වුණා. පොල් තෙල් ගේනවා, පොල් මද ආශ්‍රිත දේවල් ගේනවා, නිෂ්පාදනයට අදාළ පොල් ගේන්න වෙලා තියෙනවා. දැන් මේකට ওই තිබුණු තත්ත්වේ රටේ මේකට දකින්නේ අපි නිසි සැලැස්මක් මෙහෙයීමක් තිබුණේ නැහැ. දේශපාලන අරමුණු වලට මේක අරගෙන ගියා. මම මේ වැරදිච්ච තැන් දේශපාලන පැත්තෙන් එකක් දෙකක් කියන්නේ. දැන් අපේ තියෙනවා අපේ අමාත්‍යංශයට අයිති හලාවත වැවිලි සමාගම. ප්‍රධාන වැවිලි සමාගමක්. අපේ 2023 අවුරුද්දේ හලාවත වැවිලි සමාගමේ සමස්ත ආදායම තිබුණේ රුපියල් මිලියන 796.8යි. හැබැයි 23 අවුරුද්දේ ආදායම ගන්නකොට පසුගිය ඒ කාලේ තිබුණු ආණ්ඩු නීති විරෝධී වැලි කනින්න දේශපාලඥයන්ට දුන්නට පස්සේ හිතවතුන්ට දුන්නට පස්සේ ඒ වැලි කැනීම් වලින් රජයට වෙච්ච අවාසිය පාඩුව විගණකාධිපතිතුමා පෙන්නලා දීලා තියෙනවා රුපියල් මිලියන 746ක්. මිලියන 746.6ක්. එතකොට ආදායම මිලියන 756යි නීති විරෝධී වැලි කැනීමෙන් රජයට අහිමි වෙච්ච එක ඒ හා සමානයි මිලියන 746යි. ඉතින් කොහොමද හලාවත වැවිලි සමාගම ඉස්සරහට ගෙනියන්නේ? රජයට ලැබෙන්න ඕන දේවල්. ඉතින් මේ වගේ දේවල් වුණා. ඒ වගේම දැන් කුරුණෑගල වැවිලි සමාගම ගත්තොත් සාරවත් පොල් ඉඩම් තියෙන සමාගමක්. හොඳින් නඩත්තු කරගෙන එන සමාගමක්. ওই වැවිලි සමාගමේ අක්කර 76ක්. එවකට ওই පැතිවල හිටපු අමාත්‍යවරු හිරියාල ගොවිජන සමාගම කියලා සමාගමක් හදලා එවකට හිටපු ඇමති සාලින්ද දිසානායක ඇමතුමාගේ සභාපති වෙලා ඒ අක්කර 76ක් සාරවත් අක්කර 76ක් එයාගේ ওই සමාගමට ගත්තා. අද එතුමා නැතත් එතුමාගේ නෝනාගේ සමාගමේ සභාපති. ඉතින් කොහොමද දේශපා ඇමතිපත් කරන්නේ ඒ ශේෂ්ත්‍රය සංවර්ධනය කරන්න? වගාව සරුන් නැතුණාට ඇමතිතුමාලා සරු වෙච්ච බව මේ ලිපි ලේඛන පරීක්ෂා කිරීමේදී පෙනී යනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාම අස්සම් කරලා අරුන්දික ප්‍රනාන්දුගේ ළඟම හිතවතෙකුට කුරුණෑගල වැවිලි සමාගමේ සාරවත් ඉඩම් නිසරුයි කියලා අක්කර 21යි රූට් 2යි පර්චස් 13ක් ලබා දීලා තියෙනවා. ඉතින් කොහොමද වැවිලි කර්මාන්තයක් ගොඩ එන්නේ? වවලා තියෙන්නේ තේ පොල් රබර් නෙවෙයි. වෙනත් දේවල් වගා කරලා තියෙනවා. කොහොම නමුත් අපේ ඉලක්කයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි සූදානම් මේකට නිසි සැලැස්මක් හදන්න. දැන් අපි යුනිඩෝ ආයතනයත් එක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවුරුදු 10ක සැලැස්මක් හදන පොල් කර්මාන්තය ඉස්සරහට ගේන්න. ඒකේ අනුව අපි ජාතික වැවිලි ප්‍රතිපත්තියක් මේ සමස්ත අමාත්‍යංශයට හදලා දැන් කැබිනට් මණ්ඩලයට ඉදිරියේ අපි ගේනවා. ජාතික වැවිලි ප්‍රතිපත්තිය. එතකොට ප්‍රතිපත්තියක් හදනවා මේ වැවිලි කර්මාන්තයට. ඒකට අනුකූලව පොල් කර්මාන්තයේ දස අවුරුදු සැලැස්මක් හදනවා. ඒවා අනුමත කරලා අපි ඉදිරියේ වැඩ පටන් ගන්න සූදානම් වෙලා තියෙනවා. ඔබතුමාට කියන්න 2024 ගෙඩි මිලියන පොල් ගෙඩි මිලියන අපි 2754යි නෙලා ගත්තේ. පොල් පර්යේෂණ ආයතනයේ දත්තාතුම මම මේ කියන්නේ. අපිට ගෙඩි මිලියන 3000ක් ඕනි. ඔබතුමාගේ සංඛ්‍යා සමහර ඒවා වැරදි.
දවසට ගෙඩි මිලියන ඔබතුමා කිව්වා දෙකක් විතර ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. අඩු වෙනවා කියලා. නමුත් අපිට අඩු වුණේ ඇත්තටම ගත්තොත් මිලියන 250ක විතර ප්‍රමාණයක්. කොහොම නමුත් අපේ ඉලක්කය මම මේ කියන්නේ 2025 වසරේ මේක අපි ගෙඩි මිලියන 2900ට ගේන්න බලාපොරොත්තු වෙනවා. 3000ට එජ්ජෙන්න බෑ. තියෙන තත්ත්වයට අනුව. හැබැයි 2030 අවුරුද්ද වෙනකොට අපේ ආණ්ඩුව අවසන් වෙනකොට කාලය අවසන් වෙනකොට අපේ පළවෙනි වටේ කාලය අවසන් වෙනකොට අපි ගෙඩි මිලියන 4200ට ගේන්න සැලසුම් කරලා තියෙනවා. අපනයන ආදායම 2023 අවුරුද්දේ පොල් වලින් අපනයන නිෂ්පාදනය කළ අපනයනය කරුවායින් අපිට ආවේ ඩොලර් මිලියන 700.47යි. අපි මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන එක වර්ධනය කරන්න මිලියන 900 දක්වා වර්ධනය කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. මේක වර්ධනයක් ගන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඒක පුරෝකථනය කරලා තියෙනවා. අපි අපේ ආණ්ඩුවේ වසර 5 මෙවර අවසන් වෙනකොට අපි ඒක සැලසුම් කරලා තියෙනවා ඩොලර් මිලියන 1500ක් දක්වා වර්ධනය කරන්න. 2030 වෙනකොට ඩොලර් මිලියන 1500ට අපි ගේනවා. ඒකට අදාළ සැලසුම් දැන් අපි නිලධාරි මහත්තුරුත් එක්ක කතා කරගෙන සාකච්ඡා කරගෙන සැලසුම් කරලා තියෙනවා. අපි මේ අවුරුද්දේ ඒ වෙනුවෙන් නව වගාවන් කරන්න, පාළු හිටවන්න, ගෙවතු වගා කරන්න සූදානම් කරලා තියෙනවා. අපි මෙවර අක්කර 36000ක පොල් වගාවට සැලසුම් කරලා තියෙනවා. නිකම්ම අක්කර ගාන දාලා බෑ. ඒ සඳහා බීජ අපි තවාන් ටික සකස් කරගන්න ඕන. පොල් පැල අවශ්‍යයි. අපි ඒ සඳහා පොල් පැල තවාන් මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. ඒක සියල්ල සූදානම්. අපි මිලියන 2.5යි 6ක පැල තවාන් සූදානම් කරලා තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා රුසියානු සමූහ ආණ්ඩුවට. අපි ඔබතුමා කිව්වා පොහොර දැම්මේ නෑ අවුරුදු 5ක් කියලා. මේ රජේ ඇවිල්ලා අපි රුසියානු සමූහ ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා අපි පොහොර නැවක් ලංකාවට සහනාධාර ක්‍රමයට ගෙන්න ගත්තා. ඒ ගෙනාවේ MOP පොහොර. ඒක පොල් පොහොර බවට පත් කරලා මේ මාසේ අවසානයේ ඉඳන් අපි ගොවි ජනතාවට සහනාධාර ක්‍රමයට රුපියල් 9000ක් වෙන පොහොර මිටිය රුපියල් 4000ට ලබා දෙන්න සූදානම්. ඒ අනුව අපි ජනතාවට දෙන සහනය මුදලින් තක්සේරු කරොත් ඒක රුපියල් මිලියන 5670ක්. මේ වසරේ පොහොර සහනාධාරය පොල් ගොවියන්ට ලබා දෙනවා රුපියල් මිලියන 5670ක්. මෙට්‍රික් ටොන් අපිට තියෙනවා 56700ක් තියෙනවා සහනාධාර ක්‍රමයට බෙදන්න. මේ අපි මාසෙ පටන් ගන්නවා අක්කර 5ට අඩු කුඩා පොල්වතු හිමියන්ට ලබා දෙන්න.